ඌරුවන්ට කතා කරන්න පුළුවන්ද? අද අපි බලන්නේ නැන්නේ පුදුම දෙයක් දිහා. යේසුස් වහන්සේ කරදර වුණා වූ ලෝකයට කතා කරලා කියනවා. ආකාශයේ පක්ෂීන් දිහා බලන්න. ඒගොල්ලෝ මහන්සි වෙන්නේ නැතුව ලැබෙන දේෙන් ජීවත් වෙනවා කියලා. ඒත් අපිට කොයිතරම් කරදරද? කරදරේ ඉවර වෙන්නේ අන්තිමේට ලෙඩ රෝග වලින්. චතුර මතයතුමාගේ සුභාරංචියේ කන්දුට දේශනාවේ කියනවා. 6 වෙනි පරිච්ඡේදයේ 26 පදය උන්වහන්සේ කතා කරලා ඒ කුරුල්ලන්ගේ ජීවිතය ඔවුන් ඇඳුම් ගැන හිතන්නේ ඔවුන් කෑම ගැන හිතන්නේ හැබැයි දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියේ ඒක තියලා තියෙනවා කියලා ඔවුන් ඒක දැනගෙන සිටියා කියලා. බූරුවන්ට කතා කරන්න පුළුවන්. මේක තමයි ඊළඟ වැඩි. ඔව්. සුදු බයිබලයේ නික්මයන් පොතේ අපේ ගණන් කතා පොතේ පැහැදිලිවම කියන බූරුවන්ට කතා කරන්න පුළුවන්. බූරුවෙක් දවසක් දෙවියන් වහන්සේගේ දාසයෙක්ට කතා කරනවා. කතා කරලා එයාට මඟ පෙන්නනවා. සත්තුන්ට සබහාදහමට අපිට ගොඩාක් කතා කරන්න පුළුවන්. නමුත් ඒ කතාව අපි අහන්න අකමැති නිසා, අපි සබහාදහමට උගන්වන්න යන නිසා තමයි අසීසියේ ෆ්‍රැන්සිස් තුමාගේ ජීවිතේ ගොඩාක් වැදගත් උනේ. මෑත කාලයේදී අපෙන් සමුගත්තා වූ ගෞරවනීය අතිශුද්ධ ෆ්‍රැන්සිස් පාප්පවහන්සේ මෙන්න මේ පරිසරයටත් ලෝකයටත් දෙවියන් වහන්සේට තමාට කතා කරන්නට ඉඩ දීපු නිසා එතුමන් පාප්පවරයට පත් වෙනකොට තීරණය කරනවා ෆ්‍රැන්සිස් කියන නාමය ලබන්න. නමක් විතරක් ලැබුවට මදි. ජීවිතයේ ඒක අත්දකින්නට තියෙනවා. බලන්න ලෝකයේ දිහා ලෝකයේ වස්තුන් අපගේ හදවත සොරාගෙන ලෝකයේ වස්තුන් අපේ ජීවිතයේ මුල් තැන අරගෙන ඒවා අපි ඔසවාගෙන ගිහිල්ලා ඒවා නිසා අපි සූපත් වෙන්නේ නැතුව ඒවා බරක් කරගෙන කරදරය අපි වරගෙන යන්න පටන් අරගෙන ඒ නිසා තමයි වස්තුව කොතනද සිතත් එතනයි කියලා ජේසුස් කිව්වේ ජීවිතය ගැන කරදර වෙන්න එහෙනම් මැරෙන්නද නෑ මරණයත් ජීවිතයත් අතර තමයි මේ සම්පත් රැඳිලා තියෙන්නේ මේ සම්පත්වලදී පොළවේ තියෙන සම්පත් සහ ස්වර්ගයේ එසේත් නැත්නම් අපගේ ජීවිතයේ අවසාන අපේක්ෂාවේ තියෙන සම්පත් අතර වෙනස යේසුස් වහන්සේ පැහැදිලි කරලා දෙනකොට කියනවා ඔබ සේවය කළ යුත්තේ දෙවියන් වහන්සේටයි මිනිසාට නෙවෙයි. සෙනෙවන්තේනි අපි කොච්චර බරක් දරනවද අන්න මිනිසුන් ගැන අපේම පවුලේ අය ගැන අපේ කිතුණු ස්වභාව ගැන අපේ ලෝකය ගැන දුප්පත් අය ගැන අපේ බොහෝ වෘත්තියන් පදනම් වෙලා තියෙන්නේ. ගුරුවරයෙක් නම් මේ පදනම් වෙලා තියෙන්නේ තමන්ගේ දරුවන් ගැන. එහෙම නැත්නම් තමන්ගේ ශිෂ්‍යයන් ගැන. සමාජ සේවකයෙක් තමා සේවය කරන්නා වූ ස්ථානය ගැන. ඒ වගේම රැකියාවක් කරලා සල්ලි හම්බ කරනවා නම් තමන්ගේ බොස් ගැන. එයා මං ගැන මොනවයි හිතයිද? මොන විදිහට මං කල්පනා කරන්න ඕනද කියලා. දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියනවා අපි සේවය කර යුත්තේ දෙවියන් වහන්සේටයි කියලා. දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා කියන්නේ කරදර නොවි සිටීමක් ගැන තමයි මතයුතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ අපිට පෙන්වලා තියෙන්නේ. කරදර වෙන්න අපිට හේතු තියෙනවා. හේතු ගොඩාක්ම ඇවිල්ලා හේතු දැන් වැඩි වෙලා ගිහිල්ලා. මොනවද මම පානය කරන්න ඕන තේ එකක්ද කෝපි එකක්ද බීම එකක්ද? හරි ප්‍රශ්නයක්. මම අඳින්න ඕනේ මොන පාට ඇඳුමක්ද? මං ළඟ තියෙන ඇඳුම් පරණ වෙලාද මිනිස්සු මොනවා හිතයිද? අයියෝ ඇඳුම් කියන්නේ ලොකුම බරක් බවට පත් වෙලා මං කන්නේ මොනවද? මම මේක කෑවොත් මේ චොකලට් එක කාලා මගේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන සීනි වැඩි කරගනීද? එහෙමත් නැත්නම් මම මේ කෑම කාලා මම මහත් වෙයිද? කෑම තමත් එතනින් එහාට ලොකු ප්‍රශ්නයක් වෙලා. කැඳුම් පෑම ඇඳුම් පැළඳුම් අඳින දේවල් ජීවිතයේ කරදරේ කරගත්ත තැන තමයි යේසුස් වහන්සේ කියන්නේ කුරුල්ල දිහා බලන්න කියලා. කුරුල්ල දිහා බලන්න. ඇඳුම් නැතුව යන්න කියලා නන් නෙවෙයි. එහෙනම් මේ වගේ කරදර වෙන ලෝකයේ තවත් සංකීර්ණ වෙලා අද ඒක සිකියුරිටි එක එහෙම නැත්නම් අපේ අනාරක්ෂිත භාවයේ බවට පත් වෙලා. ලෝකයේ බොහෝ රටවල් වල ෆුඩ් සිකියුරිටි කියන එක එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාවය කියන නමින් වෙනම මාතෘකාවක් ඇවිල්ලා. මේ කෑම නිසා අපේ ජීවිතයට, මනසට, සිතට බලපාන ආකාරය, ශරීරයට බලපාන ආකාරය ආදී වශයෙන් කෑම ගැන වෙනම විශ්ලේෂණ විද්‍යාඥයන් විශ්වවිද්‍යාල පවා බිහිවෙන්න පටන් අරන්. ක්ලෝතින් සිකියුරිටි ඇඳුම් ගැන නිර්වස්තව ඉන්න කියනවත් නෙවෙයි ඇඟ වහගෙනම කාටවත් පේන්නේ නැතුව යන්න කියනවත් නෙවෙයි. ඒකේ තිබෙනා වූ භීතිය, ඒකෙන් තිබෙනා වූ අනාරක්ෂිත බව ගැන. ඒ වගේම එන්නම ධනවත් වෙනකොට එයා බයයි Tamanගේ ණයබරෙන්. ණයබර තමාව තලලා පෙළලා විනාශ කරන්නට යනවා.
අයියෝ කොහොමද මගේ ටෙලිෆෝන් බිල ගෙවන්නේ? කොහොමද මගේ ගෙවල් කුලිය ගෙවන්නේ? මං ලබාගත්තු අති සුඛෝපභෝගී කාර් එක මට අයිති කරගන්නේ? ඒක මට අහිමි වෙයිද? ගේ අහිමි වෙයිද? මම එළියට වැටෙයිද? ණයබර ගෙරයන් දෙන්න ගෙවන්න බැරි වෙයිද? මෙන්න මේ දේවල් මත අපේ ජීවිත රැඳිලා තියෙනකොට යේසුස් වහන්සේ කතා කරලා කියනවා. කරදර නොවන්න. කුරුල්ලන් දිහා බලන්න. කුරුල්ලෝ අපිට පාඩම් උගන්වනවා.